ආයුබෝවන් යාළුවනේ. අද මම ගෙනාවේ ගොඩාක් අය මගෙන් අහපු ඒ වගේම ගොඩාක් අයව අසරණ කරන ප්‍රශ්නයකට විසඳුමක්. ඔයාලගේ ගෙදර හැම MCB එකක්ම ඕෆ් කරලත් ට්‍රිප් ස්විච් එක RCCB උඩට කරගන්න බැරිද? එහෙම නැත්නම් හැම MCB එකක්ම ඕෆ් කරලත් ට්‍රිප් එක යනවද? අද අපි බලමු මේ කරදරකාරී ලෙඩේ විනාඩි කිහිපයකින් නිවරදිව හොයාගන්නේ කොහොමද කියලා. ඇයි මෙහෙම වෙන්නේ? The logic. සාමාන්‍යයෙන් MCB එකකින් කපන්නේ ෆේස් L වය එක විතරයි. ඒත් ගෙදර නියුට්‍රල් වය ඔක්කොම එකට එකතු වෙලා තියන්නේ. යම් හේකින් එක නියුට්‍රල් වය එකක් කොහේ හරි තැනක අර්ත් එකේ ගෑවුණොත් ට්‍රිප් ස්විච් එක හරහා යන කරන්ට් එකේ අසමතුලිතතාවයක් ඇති වෙනවා. අන්න ඒ නිසයි ඔයා MCB ඔක්කොම ඕෆ් කළත් ට්‍රිප් එක යන්නේ. ලෙඩේ හොයන්න කලින් සූදානම preparation. මේ වැඩේ කරන්න කලින් ආරක්ෂාව වැදගත්. මුලින්ම ප්‍රධාන ස්විච් එක main switch off කරන්න. DB box එකේ කවරය ගලවන්න. මෙතන තියෙනවා neutral link එක. වයර් ගොඩක් එකට හයි කරපු බාර් එක. අපේ ලෙඩේ තියෙන්නේ මෙතනයි. පියවරෙන් පියවර පරීක්ෂාව. step by step guide. පියවර 1. neutral wire වෙන් කිරීම. දැන් ඔයාලා කරන්න ඕනේ නියුට්‍රල් ලින්ක් එකේ තියෙන හැම වයර් එකක්ම එකින් එක ගලවලා වෙන් කරන එක. මතක තබා ගන්න වයර් එකින් එක වෙන්ව පවතින්න ඕනේ, එකකවත් ගෑවෙන්න දෙන්න එපා. පියවර 2. ට්‍රිප් එක පරීක්ෂා කිරීම. දැන් ඔක්කොම නියුට්‍රල් වයර් ගලවලා තියෙද්දී මේන් ස්විච් එකයි ට්‍රිප් ස්විච් එකයි ඔන් කරන්න. දැන් බලන්න ට්‍රිප් එක වැටෙන්නේ නැතුව තියෙනවා නේද? ඒ කියන්නේ අපේ ට්‍රිප් ස්විච් එක හොඳයි. පියවර 3. ලෙඩේ තියෙන සර්කිට් එක අල්ලගන්න හැටි. දැන් ගලවපු නියුට්‍රල් වය එකින් එක අරගෙන ආයිත් නියුට්‍රල් ලින්ක් එකේ ගාවන්න. පරිස්සමින් කරන්න. යම් වය එකක් ගාවනකොටම ට්‍රිප් එක චටස් ගාලා වැටෙනවා නම් අන්න ඒ වය එක යන සර්කිට් එකේ තමයි ලීක් එක තියෙන්නේ. මල්ටිමීටරෙන් තහවුරු කරගන්න හැටි. ප්‍රොෆෙෂනල් ටිප්. දැන් මම ඔයාලට පෙන්නන්නම් මල්ටිමීටරෙන් මේක හරියටම තහවුරු කරගන්නේ කොහොමද කියලා. මීටරේ කන්ටිනියුටි බීප් එකට දාන්න. එක කූරක් අර්ත් ලින්ක් එකට අල්ලන්න. අනිත් කූර අර සැක සහිත නියුට්‍රල් වයර් එකට අල්ලන්න. මීටරය බීප් සද්දයක් දෙනවා නම් ඒ කියන්නේ ඒ නියුට්‍රල් එකයි අර්ත් එකයි අතර ඩිරෙක්ට් කොන්ටැක්ට් එකක් තියෙනවා. ලෙඩේ තියෙන්න පුළුවන් තැන් common faults. දැන් ඒ වයර් එක යන සර්කිට් එක දිගේ ගිහින් බලන්න. බිත්ති තෙත් වෙච්ච තැනක ප්ලග් පොයින්ට් එකක් තියෙනවද? මියන් වයර් කඩලා අර්ත් එකේ ගෑවිලාද? එළියේ තියෙන ලයිට් කප් එකකට වතුර ගිහින්ද? ගොඩක් වෙලාවට මේ වගේ තැනක තමයි ලෙඩේ තියෙන්නේ. මල්ටිමීටරයෙන් බලනකොට මේන් ස්විච් එක ඕෆ් කරලා අර්ත් එකත් එක්ක නියුට්‍රල් වයර්ස් එකින් එක ගලවලා බලලා මේ පරීක්ෂාව කරන්න. හැම වෙලාවෙම තමන්ගේ ආරක්ෂාව තබා ගන්න. ඉතින් යාළුවනේ, මේ වගේ ලෙඩක් ආවම කලබල නොවී මේ විදිහට පිළිවෙලට චෙක් කළොත් ඔයාටම ලෙඩේ හොයාගන්න පුළුවන්. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවනම් ලයික් එකක් දාන්න, ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ ප්‍රායෝගික තාක්ෂණික වීඩියෝ බලන්න SL Skill Master subscribe කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න මං අලුත් වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එක එන්න. මං SL Skill Master. නැවත හමුවෙමු. ජය වේවා.